ආණ්ඩුවෙන් ගත තීරණය ගැන විරුද්ධවම මම ඡන්දේ මන් තනියෙන් ඡන්ද ප්‍රකාශ කරනවා. ඔව්. අයිය ඔබතුමා වගේ තීරණයක් ඔබතුමා විතරක් ගත්තේ. ඇයි ඉතින් මං ගත්ත තීරණය මම විරුද්ධව කතා කරා නම් මම විරුද්ධව පක්ෂේ ඉන්නවා නම් මේ විරුද්ධව කතා කරා නම් විරුද්ධව ඡන්ද දෙන්න ඕන. අය මොකද්ද හැංගි හොරා එකක් දෙකක් නැහැනේ. අර මොකද්ද එක තියාන මොකක් කෙලින්න ඕනේ නැහැනේ. විරුද්ධව ඡන්ද දෙන්න හේතුව තමයි විරුද්ධව ඡන්ද දෙන්න හේතුව තමයි රටේ ජනාධිපතිතුමා ජේ.ආර්. ජයවර්ධන දුරදක්නා ඥාණයෙන් යුතුව මේ මිනිස්සු ආරක්ෂාව කරන්න ඕනේ හින්දා තමයි ඒ කාලේ පනත සම්මත කරලා මේවා කරේ. ඉතින් මේ යුද්ධය කරපු නායකෝ ජනාධිපතිතුමා ඒ වගේම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ඇහැක් නැති වුණා. මෛත්‍රීපාල සිරිසේනට බෝම්බ දැම්මා. ඉතින් ඒකෙන් හින්දා මේ මිනිස්සු ආරක්ෂා කරගන්න තමයි මේ වගේ පේනවනේ මේ මිනිස්සු වට වෙලා ඉන්නවා. දැන් මෙතන ආරක්ෂක ඉන්නවා. මෙතන මේ PSD එකේ ඉන්නවා. ඉතින් මේවට ආරම්භ මේ වගේ මේ මාධ්‍ය දැන් මං ඉන්නවා මාධ්‍ය වල ගෙදර. මගේ කාමර දෙකේ මට මේ රියදුරටයි මට ඉන්න පුළුවන්. හැබැයි මේ ජනාධිපති කෙනෙකුට ඉන්න පුළුවන් ද එහෙම ගෙදරක ජනාධිපති කෙනෙකුට ඉන්න ගියත් දැන් දෙන්න එපා ආරක්ෂාවට. ඒක තමයි අපි කතා කරේ. දැන් ඔබතුමාලා එකතු වෙලා මේ මහින්ද මහත්තයාට ගියක් එහෙම සූදානම් කරලා දෙන්න මොකක් කරේ? නෑ මම අපි එකතු වෙන්න ඕනේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයාට ජනතාව රටේ ජනතාව දෙයි මම ඕක එදා පාර්ලිමේන්තුවේදී කිව්වනේ දකුණේ මිනිස්සු ඒක කරයි. ඒතර ඔබතුමා විතර යුතුයකම ඉෂ්ට කරලා තියෙන පාර්ලිමේන්තුවේද? පාර්ලිමේන්තු යුතුයකම ඉෂ්ට කරා කියන්නේ යුතුයකම නෙවෙයි. අපි යුතුයකම නෙවෙයි. අපි කතා කරන්න ඕනේ දේ අපි විරුද්ධ පක්ෂ ඉන්නවනම් විරුද්ධ කතා කරන්න ඕනේ. මම කතා කරා මම ඒගොල්ලන්ට පැහැදිලි කරා. ඉතින් ඒක තමයි අපි කිව්වේ එච්චරයි. විපක්ෂ නායකවරයෙක් ගන්න. විපක්ෂ නායකතුමාගේ එක විපක්ෂ නායකතුමාගෙන් අහගන්න. කේන්ති ගිහිල්ලා වගේ.